මේ සමචතුරාශ්‍රය කියලා කියන්නේ ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙන තල රූපයක්. එතකොට මේ සමචතුරාශ්‍රය දැන් අපි කතා කරා බ්‍රහ්මක සම්මිති ගණය 4ක් වුණා. වාර 4ක්නේ සමපාත උනේ. එතකොට මෙයාගේ සම්මිති කක්ෂ කීයක් තියනවද? 1යි 2යි 3යි 4යි. එහෙනම් සමපාත වෙන වාර ගණන එහෙමත් නැත්නම් දීපාර්ශ්වික සම්මිතික රූපයක් නම් තල රූපයක් නම් ඒකේ බ්‍රහ්මක සමමිති ගණය අර සමමිතික අක්ෂ ගණනට සමාන වෙනවා. අපි බලමු ඊළඟට සම්පාත ත්‍රිකෝණයක් ගැන. ඒකෙත් සමමිතික අක්ෂ ඡේදනය වෙන තැන තමයි භ්‍රමණ කේන්ද්‍රය එන්නේ. එතකොට මේ භ්‍රමණ කේන්ද්‍රය තියලා අපි මේකත් A කියලා ලකුණු කරගමු. B C. එතකොට සම්මිතික අක්ෂය තියලා මේක කරකවනකොට වාර 1යි ඊට පස්සේ වාර 2යි අය නැවතත් මුල් පිහිටීමට එන විට වාර 3ක් සමපාත වෙලා. වාර 3ක් සමපාත වෙලා. අපි දන්නවා සමපාද ත්‍රිකෝණයේ සමමිතික අක්ෂත් 3ක් තියෙනවා. ඒකේ භ්‍රමක සම්මිති ගණයත් 3ක් වෙනවා. එතකොට තව දෙයක් තමයි ද්විපාර්ශ්වික සම්මිතිය නැති රූප වලටත් භ්‍රමක සම්මිතියක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමාන්තරාශ්‍රය. ඔගොල්ලෝ සමාන්තරාශ්‍රයක් ඇඳලා මේ විදිහට සමාන්තරාශ්‍රය ඇඳලා ඒකේ තවත් සටහනක් අරගෙන තියලා බලන්න එක සමපාත වෙනවද කියලා. ඒ සමපාත වෙන වාර ගණනට කියනවා අපි භ්‍රමක සමමිති